වෙනස් යා රුපියල් 40000කට 50000කට ඔය ජොබ් එකේ ගිහලා වැඩක් නැහැ. ඕවා ඉන්න කම්පැනි වල අයිතිකාරෝ ඔලුවට දානවා ඇති කට්ටිය වැඩ කරන්න ඕනේ මේවා ගන්න මෙහෙ වෙන් කරගෙන වැඩ කරන්න ඕගොල්ලන්ගේ පෞද්ගලික දේවල් වල නිවාඩු ගන්න එපා කියලා ඔය බයිලා ගහන්නේ ඔක්කොම. උඹලගෙන් වැඩ ගන්නවා විතරයි. ඒක හින්දා මතක ඇතුව ගේමක් ගහපන් මේක අපි දිනන්න ඕන ගේමක්. මේක අපි අනිවාර්යෙන් ගහන්න ඕනේ. නැත්තම් ජීවිතයක් නැහැ මෙතන මෙහාට. මේක නිකන් මේකෙන් ගමනක් ගියම දැන් ආඩම්බර මොන වගේද? ඒක තියෙන්නේ අර මහන්සියලා වැඩ කරලා අරගෙන පදිනකොට තියෙන්නේ වෙනම ත්‍රිපිටකය. වෙනම එක. අර තාත්තගේ සල්ලි වලින් රඟනවට වඩා අර තමන්ගම කියලා දෙයකින් රඟද්දී ගොඩක් ආතල්ලයි. දැන් නිකන් ඔයාලා හිතන්න මේකේ තියෙන සැප මේකේ තියෙන ෆීල් එක මොන වගේද නිකන් ඕගොල්ලෝ දැන් නිකන් හිතන්න රුපියල් 40000ක 50000ක වැඩට ගිහිල්ලා ඔය පඩියට ගිහිල්ලා මේ වගේ දෙයක් අඩු ගන්න රෙන්ට් එකකටවත් ගන්න පුළුවන්ද? දැන් ඇත්තටම දැන් මේකේ ෆුල් ඉන්ෂුරන්ස් එක ලක්ෂ 3ක් විතර. ඔයාලා නිකන් හිතන්නකො මේකේ තියෙන ආතල් එක නේද? දැන් ඕගොල්ලෝ දැන් සමහර කට්ටිය උදේ 4ට වැඩට යන්නේ 4ට 5ට ගිහිල්ලා රෑ 9ට 10ට ගෙදර එන්නේ. ඇත්තටම ඔයගොල්ලෝ රස්සාවක් කරන්නේ ජීවත් වෙන්නද නැත්නම් ජීවත් වෙන්නේ රස්සාවක් කරන්නද කියලා පොඩි ප්‍රශ්නයක් එනවා නේද? ඔයගොල්ලෝ හිතනවාද දැන් මේක මම හෙට පටන් ගන්නවා අද පටන් ගන්නවා දැන් ඔයගොල්ලෝ අද කියන්නේ කවද්ද හෙට කියන්නේ කවද්ද කියලා ඔයගොල්ලෝ හිතනවාද? නෑ ඕක දැම්ම පටන් ගන්නවා. දැම්ම පටන් ගත්තොත් තව අවුරුදු 10කින් හරි මේ වගේ පදින්න පුළුවන්. මොකද ඉස්සරහට තවත් ගොඩක් අමාරු වෙනවා. ජීවිතේ ගොඩක් දේවල් පස්සේ කරනවා කිය කල්ලා. කල් දැම්මම තමයි. අද කියන්නේ කවද්ද හෙට කියන්නේ කවද්ද එහෙම දවසක් නැහැ. දැන් තමයි මොමන්ට් වෙනස් වෙනවා නම් දැන් තමයි වෙලාව වෙනස් වෙන